ඒ බාධා මේ තමයි මගේ කුඹුර. මං ඊටාම මහන්සියෙන් දුක් මහන්සියෙන් හදපු මේ කුඹුර මගේ. තව මේ පාරෙන් එහා පැත්ත ඔය වාහනේ යන පාරෙන් එහා පැත්තේ තියෙන්නේ මගේ කුඹුරු. මං අර පොල් ගහ පැත්තේ තියෙන්නේ මගේ කුඹුරු යාය. ඒ ටිකත් මගේ. මේ සියල්ලම මං කරපු ටික මේ පැල දාලා තියෙන ටික මගේ. අර එහා ඒව නෙමෙයි මේ පැල හැදිලා තියෙන්නේ මගේ ඒවා. ඊට පස්සේ මෙතන මට ප්‍රමාද වුණා පොඩ්ඩක්. දවස් ඒකට දැම්මා 308 නම්බරේ යටතේ තියෙන 3 මාසෙන් කපන්න පුළුවන් අස්යන්න ගන්න පුළුවන් වී ටිකක් තමයි මේ ටිකට දැම්මේ. මේ කුඹුරු දෙකට මේ පැත්තට 3මාර මාස 3මාර වී දාලා තියෙන්නේ. මේව මං තනියෙන් කළේ. හරියට මට බාධා ආවා. මගේ රැකියාවෙන් බාධා ආවා නිමාඩු ගන්න බැරුව ගියා. ඒ සැරේ මගේ රැකියාවට මම සමු දීලා විශ්‍රාම අරගෙන මං ගොවිතැනට ආවා. ගොවිතැන හොඳ දෙයක්. අද රටේ සමාජයේ ජනතාවට හාල් ටිකක් සෑහෙන ගාණක් දීලා මුදල් දීලා ගන්න ඕනේ. ඒකෙන් අපේ පවුලේ අපිට ඒ මුදල් නතර කර ගන්න පුළුවන්. ඒ මුදල් වැය කරලා අපි ගොවිතැන් කරනවා. ගොවිතැන් කරලා ගෙදර ඉන්න අනාගත දරු පරපුරට හොඳ හාල් ටිකක් කන්න දෙනවා. මේ එහෙම හිතලා තමයි මම මේ ගොවිතැනට බැස්සේ. මගේ අනාගත බලාපොරොත්තුවක් තියෙන්නේ නිරෝගිමත් දරු පරපුරක් හැදෙනවා නම් හොඳයි කියන එකට මම ඒ නිසා මගේ තැනින් මගේ පවුලෙන් මං ඒ දේ පටන් ගන්න ලැහැත්ති කළා. මොකද මට ඉන්නවා මුණුබුරන්ට හොඳ මම දැන් මේ ගිය අවුරුදු වලත් වැඩ කරගෙන කුඹුරු ඒවේ අස්සෙන්ෙන් තමයි මේ වෙනකොට ගෙදර ආහාරයට ගන්නෙ. ඉතින් ඒ නිසා මම දන්නවා මගේ දරුවෝ කන හාල් ටික හරි හොඳ කල් තබා ගැනීමේ දේවල් නොදා හොඳට මගේ ගෙදරම කොටා ගන්න හාල් ටික. ඒ නිසා මට හරි සතුටෙන් ළමයින්ට කන්න දෙන්න පුළුවන්. අනාගත දරු පරපුර නිරෝගිමත් වෙන්න නම් අද ගොඩක් අයට තියෙන්නේ ගොඩක් කැන්සර් පිළිකා වගේ එක ලෙඩ තියෙනවා. ඒ දේවල් වලට මූණ දෙන්න නම් අපි අපේම පවුල රැක ගන්න නම් අපිම මහන්සි වෙලා ඒ දේවල් කරගන්න ඕනේ. ඒ නිසා මම දැන් මේ නියරවල් දිගේ අද බණ්ඩක් හිටවනවා. එතකොට ඒකත් මේවා තියෙන පොහොර වලින්ම හැදෙනවා. එතකොට ඒකත් බෙහෙත් ගහන්න ඕනේ. පොහොර දාන්න ඕනේ. මේවා පොහොර තියෙනවා. හරියට මේ කුඹුරු නියරවල් වල පොහොර තියෙනවා. ඒවෙන් ඒ ගස් වලටත් ඒව උරාගෙන කරගෙන මේ හැදෙනවා. හොඳ පළදාවක් ගන්න පුළුවන් බණ්ඩක්ක මේ කරල් මේ නියරවල් දිගේ දැම්මහම මම මේ නියරවල් දිගේ ඒව දානවා. මේ වැස්ස නිසා නැවැත්තුවා. නැත්තම් මේ වෙනකොට පැලති වෙන්න තියෙනවා. මේ කරල් වල බණ්ඩක් වල වැස්සත් එක්ක දාන ඇට වතුර වැඩි නිසා කුණු වෙනවා. ඒ නිසා මං අවුව වැටෙන කල් ඉඳලා මේ දැනුත් අද හිටවන්නේ. හිටෙව්වට සමහර වෙලාවට මේ හිටෝනට අද හවස වැස්සොත් ඒත් නරක් වෙන්න පුළුවන්. මම මේ කුසිකර්මෙන්ම ගේන ඇට තමයි බීජ තමයි හිටවන්නේ. ඉතින් මේ හිටවන්න ගෙන ආපු බණ්ඩක්ක ඇට ටිකක් මේ පේනවා ඇති. මේවා බොරුද මගේම සත්‍යයෙන් මමම හදන දේවල්. මං ගැන සොයා බැලීමක් අවශ්‍ය නම් හොරණ කණන්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් දැනගන්න පුළුවන්. එතුමාලාගේ උපදෙස් පරිදි තමයි මම මේ දේවල් කරන්නේ. එතුමාලා මට තවත් කුඹුරු දෙනවයි කිව්වා. ඔය පුරාන් වෙලා තියෙන ඒවා අස්සද්දන්න. මට දුන්නොත් මං තව අවුරුදු අක්කර 3-4ක් දුන්නත් මං අස්සද්දනවා. අස්සද්දලා කුඹුරු යායක් හදන්න මම කැමතියි. ආසයි. මේ මගේ නිවසට කිට්ටුවෙන් පුරාන් වෙලා තියෙන කුඹුරු තියෙනවා නම් මට දෙන්න. මං හදනවා. ඒව හදලා ඒගොල්ලන් අයිති අයටත් කොටසක් දීලා ගන්නවා. ඉතින් හරි සතුටුයි මගේ මේ වීඩියෝස් එක කරන්න ලැබීම ගැන. ඔබලාගේ ඔයගොල්ලෝ හැම සහෝදර සහෝදරියගේ ඔය හැමෝගෙම අදහස් මගේ මේ වීඩියෝස් එකට ලබා දෙන්න කියලා මම ඉතාම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. මින් ඉදිරියට මට වීඩියෝස් කරගෙන යන්න මගේ ගොවිතැන් ගැන ඔයගොල්ලන්ට වීඩියෝස් ගේන්න. මට ඔයගොල්ලන්ගේ අදහස් ලයික්ස් කමෙන්ට් ෂෙයා කිරිලි ගොඩාක් වැදගත් වෙනවා. බොහොම ස්තුතියි.